මේ පාර එක්සෑම්ස් ලියන ඉන්න සෙට් එකක් ඉන්නවා. මේ Facebook එකේ තියෙනවා වෙනම පේජ් එකක්. අර A level arts සහ එක එක A level වලට අදාළව මේ ළමයිට පුළුවන් තමන්ගේ ප්‍රශ්න එකේ ගිහිල්ලා පෝස්ට් කරන්න මේ දවස්වල A levels වල ළමයිට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ මාසෙන් කරගන්නේ කොහොමද? මේ මාසෙන් මට පාස් පේපර්ස් කරලා මේක ගොඩ දා ගන්න පුළුවන්ද? ඒකට ගොඩක් අය උත්තරත් දෙනවා. ඒ කියන්නේ ගොඩක් A levels කරපු ළමයිට ප්ලෑන්ස් එහෙම හදලා දෙනවා. ඒකෙන් ලොකු සේවයක් වෙනවා ඇත්තට මේ පේජ් එක හරහා. නමුත් මට කියන්න ඕනේ මේ 20යි 27 අයටත් 20යි 28 අයටත් ඒගොල්ලෝ නිසි වෙලාවට නිසි වැඩේ කරා නම් අන්තිම මොහොතේ මෙහෙම දුක් වෙන්න වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ තමන් මේ වැඩේ කරන්න ඕන වෙලාවට මේ වැඩේට මහන්සි වෙලා හරියට නෝට්ස් ටික හදාගෙන වැඩේ හරියට වෙලාවට කරගත්තා නම් අන්තිම මොහොතේ මේ වගේ ප්‍රෙෂර් එකක් ගන්න ඕනේ. පොපියුලර් ස්ටේට්මන්ට් එකක් තියෙනවනේ. If you plan to fail, you fail to plan. ඔබ සැලසුම් කිරීමට අසමත් වන්නේ නම් ඔබ අසමත් වෙන්න සැලසුම් කරන්න. 27 28 අය හරියට ප්ලෑන් කරගන්න තමන්ගේ වැඩ ටික ඒක විශේෂයෙන්ම කියන්න ඕන මතක් කරන්න ඕන දෙයක්.